බලනවා ඇත්තේ 3 වසරේ ඉන්න චූටි බබාලා ටික. එහෙම නේද? ඔන්න පුතේ මං ඔයාලට ඔයාලගේ දහම් පාසල් පොතේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි තුන්වෙනි පාඩමයි තුනම කියලා දුන්නා. ඔන්න දැන් මං ඒවා කතන්දර විදිහට තමයි කියලා දුන්නේ. හරි. ඔන්න දැන් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ දහම් පාසල් පොතේ තියෙන 4 වෙනි පාඩම ගැන. මොකක්ද ඔයාලගේ දහම් පාසල් පොතේ තියෙන 4 වෙනි පාඩම? බුදු වීම. ඔන්න පුතේ දැන් මම ඔයාලට පාඩම කියලා දෙන්න යන්නේ. හැමෝම හොඳට අහගන්න ඕනේ. ඔන්න දැන් අපේ බෝසතාණන් වහන්සේ අඩෝමගන්තරේදී පැවිදි වුණානේ. එන්න ඊට පස්සේ අඩෝමගන්තර ළඟ තියෙනවා අනුපිය කියලා අඹවණයක්. ඔන්න ඒ අඹවණේට යනවා අපේ බෝසතාණන් වහන්සේ. හරිද? ඔන්න ඊට පස්සේ පැවිදි සුවයෙන් එහි ටික දිනක් ගත කරනවා. පැවිදි සුවයෙන් දැන් අනුපිය අඹවණේ අපේ බෝසතාණන් වහන්සේ ටික දවසක් කාලය ගත කරනවා. ඊට පස්සේ එයින් නික්මිලා ඔන්න අපේ බුදුරජාණන් වහන්සේ ඊළඟට බෝසතාණන් වහන්සේ ඊළඟට යනවා රජගහ නුවර බලා. ඔන්න රජගහ නුවරට වැඩි බෝසතාණන් වහන්සේ එහි ගෙපිලි වලින් පිටුසිඟා වැඩියා. ඔන්න පුතේ රජගහ නුවරට වැඩම කරලා අපේ බෝසතාණන් වහන්සේ කියන්නේ එහි තියෙන ගෙයින් ගෙට පිටුසිඟා වැඩියා කියලා. ඔන්න පිටුසිඟා වඩිනකොට ඒක දකිනවා දැන් මේ රජගහ නුවරේ ඉන්න වැසියෝ දකිනවා අපේ බෝසතාණන් වහන්සේ ගෙයින් ගෙට පිටුසිඟා වඩිනවා කියලා. ඔන්න ඊට පස්සේ රටවැසියෝ ටික පුදුම වෙනවා. ඇයි පුතේ පුදුම වෙන්නේ? පුදුම වෙන්නේ මොනතරම් ලස්සන කෙනෙක්දයි කියලා දැන් රටවැසියෝ සේරම කතා කරනවා. මෙච්චර ලස්සන කෙනෙක් පිටුසිඟා වඩිනවා කියලා ඉවරලා ඔන්න දැන් රජගහ නුවර වැසියෝ ටික කතා බහ වෙනවා, කල්පනා කරනවා. හරිද? ඔන්න ඊට පස්සේ මේ පණිවිඩය බිම්බිසාර රජතුමාටද දන්වා සිටිනවා. ඔන්න බිම්බිසාර රජතුමාට රටවැසියෝ දැන් මේ පණිවිඩය කියනවා. මොකද්ද? අපේ බෝසතාණන් වහන්සේ ගෙයින් ගෙට පිටුසිඟා වඩිනවා කියලා. ඔන්න රජතුමාද පිටුසිඟා වඩින තවුසානන් දැක. ඔන්න අපේ බිම්බිසාර රජතුමා මේ පිටුසිඟා වැඩ යන තවුසානන් දැකලා ඉවර වෙලා ඒ ගැන තොරතුරු සොයා බලන්න දැන් මිනිස්සු යනවා. ඔන්න දැන් රජතුමා යවනවා අපේ බෝසතාණන් වහන්සේ ගැන තොරතුරු හොයලා බලන්න මිනිස්සු. ඔන්න ඊට පස්සේ සිදුහත් තවුස්තුමා තමන්ට වැළඳීමට තරම් ප්‍රමාණවත් ආහාර ලැබුණු පසු දැන් අපේ සිදුහත් තවුසානෝ තමන්ට වැළඳීමට ප්‍රමාණවත් ආහාර ලැබුණු පස්සේ පාණ්ඩව පර්වතය ළඟට ගොස් වාඩි වී ආහාර වැළඳුවා. පාණ්ඩව කියලා පර්වතයක් තියෙනවා. ඒ කියන්නේ ගලක් තියෙනවා. ඒ ගල ගාවට ගිහින් වාඩි වෙලා ආහාර වැළඳුවා. ඔන්න නගරවැසියන් ඒ බව රජතුමාට දැනුම් දුන්නා. ඔන්න නගරවැසියෝ දැන් ඒක බිම්බිසාර රජතුමාට දැනුම් දුන්නා. ඔන්න රජතුමා තාපසතුමා මුණ ගැසීමට පැමිණ කතා කළා. ඔන්න දැන් ඊට පස්සේ බිම්බිසාර රජතුමා මොකද කරන්නේ? අපේ තාපසතුමා එහෙම නැත්නම් අපේ බෝසතාණන් වහන්සේ මුණ ගැසෙන්න ඇවිල්ලා උන්වහන්සේ එක්ක කතා කරනවා. මොනවද කතා කරන්නේ? කතා කරලා මොකද්ද කියන්නේ? මේ සිටින්නේ තමාගේ නොදුටු මිතුරෙක් වන සුදුහත් කුමාරයා බව රජතුමා දැනගත්තා. ඔන්න බිම්බිසාර රජතුමාගේ නොදුටු මිතුරෙක් තමයි, ඒ කියන්නේ දැක්ක නැති මිතුරෙක් තමයි සිදුහත් කුමාරයා කියලා කියන්නේ. ඔන්න ඊට පස්සේ බිම්බිසාර රජතුමා තේරුම් ගන්නවා මේ ඉන්නේ මං දැකපු නැති මගේ මිත්‍රයා සිදුහත් කුමාරයා කියලා. ඊට පස්සේ ඔන්න තමා සමග එක්ව රට පාලනය කිරීමට පැමිණෙන ලෙසද සිදුහත් තවුසානන්ගෙන් රජතුමා ඉල්ලා සිටිනවා. ඔන්න ඊට පස්සේ රජතුමා කියන්නේ බිම්බිසාර රජතුමා මොකද්ද කරන්නේ? අපේ බෝසත්තුමාගෙන් ඉල්ලනවා, තවුසානන්ගෙන් ඉල්ලනවා මාත් එක්ක එකතු වෙලා රට පාලනය කරන්න එන්න කියලා. ඒ කියන්නේ රජගහ නුවර පාලනය කරන්න එන්න කියලා. අස අපේ බෝසත්තුමා මොකද්ද කියන්නේ? තමාට රජසැපතින් පළක් නැති බවත්. මට රජසැපතින් පළක් නැහැ. ඒ කියන්නේ ප්‍රයෝජනයක් නැහැ. තමන් නිවන් සොයා යන බව සිදුහත් තවුසානන්
රජතුමාට දන්නවා. ඒ කියන්නේ මට රජසැපතින් පළක් නැහැ. මම නිවන හොයාගෙන යනවා කියලා අපේ බෝසතාණන් වහන්සේ බිම්බිසාර රජතුමාට දන්වා සිටිනවා. මගේ පුතාලට ඒ ටික තේරුණා නේද? ඔන්න අපි ඊළඟ පාඩ කොටසට යනවා. දුකින් මිදීමේ මඟ සොයා යන බෝසත් තවුසානෝ රජගහ නුවරින් නික්මිලා විශාලා මහනුවරට පැමිණියා. ඔන්න දැන් දුකින් මිදීමේ මඟ හොයන අපේ සිදුවත් බෝසතාණන් වහන්සේ රජගහ නුවරින් එන්නේ විශාලා මහනුවරට. අනෝමාගන්තරෙන් අනුපියඹ වනයේට යනවා. ඊට පස්සේ අනුපියඹ වනයෙන් රජගහ නුවරට ගිහිල්ලා දැන් රජගහ නුවරින් විශාලා මහනුවරට යනවා. ඔන්න එහි විසූ දැන් විශාලා මහනුවරේ ඉන්නවා භග්ගව ආලාර කාලාම උද්දකරාම පුත්ත යන තවුසන් වෙත. ආලාර කාලාම සහ උද්දකරාම පුත්ත කියලා තවුසන් දෙන්නේ. ඒ තවුසන් දෙන්න ගාවට අපේ බෝසතාණන් වහන්සේ යනවා. ඒ ගිහිල්ලා ඔවුන් තුර තිබ්බ දැනුම අපේ බෝසතාණන් වහන්සේ ලබා ගන්නවා. ඔවුන් සමීපේ තවුස් දම් පිරිවලු. නොබෝ කලකින්ම එම තවුසන් දැන සිටි දහම් සම්පූර්ණයෙන් ඉගෙන ගත්තා. බොහොම කෙටි කාලයකින් අපේ බෝසතාණන් වහන්සේ අපේ බෝසතාණන් වහන්සේ ආලාර කාලාම තවුසයි උද්දකරාම පුත්ත කියන තවුසන් දෙදෙනා ගාවම තියෙන ධර්මය දහම අපේ බෝසතාණන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නවා. ඉස්සරෝම යන්නේ ආලාර කාලාම තවුස ගාවට, දෙවැනියට යන්නේ උද්දකරාම පුත්ත තවුසානන් ගාවට. දැන් බෝසතාණන් වහන්සේගේ දක්ෂතාවයේ දුටු එම ආචාර්යවරු දැන් බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්වයන්න් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙලා නැහැ, තාම බුදු වෙලා නැහනේ. බෝසතාණන් වහන්සේ ගාව තියෙන මේ දක්ෂතාවයේ දකින මේ ආචාර්යවරු දෙන්න ඔවුන් වෙතම තවදුරටත් තබා ගැනීමට උත්සාහ කළා. ඒ කියන්නේ සත්‍ය සායන ගමන නවත්තලා ඔවුන් ගාවම අපේ බෝසතාණන් වහන්සේ තියාගන්න උත්සාහ කරලා තියෙනවා. බෝසතාණන් වහන්සේ බුදු වීමේ බලාපොරොත්තුව ඇතිවම උර්වේල් දනව්වට ගොස් භාවනාවේ යෙදුණා. ඒ වුණාට අපේ බෝසතාණන් වහන්සේ ආලාර කාලාම තවුසගාවවත් උද්දකරාම පුත්ත තවුසගාවත් නතරුනේ නෑ. උන්වහන්සේ ඊළඟට වැඩම කරන්නේ කොහෙටද? උර්වේල් දනව්වට වැඩම කරලා භාවනාවේ යෙදෙනවා. නිවන අවබෝධ කරගන්න. ඔන්න බෝසතාණන් වහන්සේ තමා උගත් භාවනාව අත්හදා බැලුවා. බෝසතාණන් වහන්සේ දැන් තමා ඉගෙනගෙන තියෙන භාවනාව අත්හදා බලනවලු. දුෂ්කර ක්‍රියාවේ යෙදෙනවලු. හරිද? ඔන්න ආහාර ගැනීම අඩු කරනවා. දැන් කන්නේ නෑ. ඔන්න ටික කන්නේ. ඊට පස්සේ කොණ්ඩඤ්ඤ වප්ප වද්දිය මහානාම අස්සජ යන පස්තක තවුසන් සිදුහත්තුමා බුදු වෙතයි බලාපොරොත්තු වෙන්න නුවටන් කරා. ඔන්න අපේ බෝසතාණන් වහන්සේ දැන් දුෂ්කර ක්‍රියාවේ යෙදෙනකොට උන්වහන්සේට උදව් කරන්නේ කවුද? පස්තක මහණුන්. කවුද පස්තක මහණුන්? කොණ්ඩඤ්ඤ වප්ප වද්දිය මහානාම අස්සජ කියන පස්තක මහණුන් පස් දෙනා තමයි ඔන්න දැන් අපේ බෝසතාණන් වහන්සේට බුදු වෙනකම් නුවටන් කරන්නේ. ඔන්න ශරීරයට අධික දුක් දීමෙන් බුදු බව ලබා ගැනීම අසීරු බව බෝසතාණන් වහන්සේට පෙනී ගියා. ඔන්න දැන් කෑම අඩු කරානේ අපේ බෝසතාණන් වහන්සේ. දැන් බෝසතාණන් වහන්සේට තේරෙනවා ශරීරයට අධිකව දුක් දීමෙන් දහම අවබෝධ කරගන්න බෑ කියලා. ඔන්න ඊට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ මොකද කරන්නේ? ඔන්න එබැවින් නැවතත් ටිකෙන් ටික ආහාර ගැනීමට තීරණය කරා. ඔන්න ඊට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ ආයෙත් ටිකෙන් ටික ආහාර ගැනීමට තීරණය කළා. මේ දුටු පස්වග තවුසානෝද බෝසතුන් හැරගියා. ඔන්න දැන් ශරීරයට දුක් දෙන එක නවත්තලා අපේ බෝසතාණන් වහන්සේ මැදුම් පිළිවෙතට එනවා. ඒ කියන්නේ ටික ආහාර අනුභව කරන්න එනවා. ඔන්න ඒක දැකලා ඉවරලා අපේ පස්වග මහණුන් අපේ බෝසතාණන් වහන්සේ හැර දාලා යනවා. දැන් බෝසතාණන් වහන්සේ බුදු වෙන්න ඇති වෙයි කියලා හිතලා ඉවර වෙලා මේ පස්වග මහණුන් පස් දෙනා අපේ බෝසතාණන් වහන්සේ අතහැරලා යනවා. ඔන්න සිදුහත් තවුස්තුමා පැවිදි වී අවුරුදු 6ක් ගත වූ දිනේ උදා වුණා. ඔන්න
අපේ සිදුහත් තවුසා පැවිදි වෙලා අවුරුදු 6ක් ගත වෙච්ච දවස එනවා. එදින උදේම අවදි වූ බෝසතාණන් වහන්සේ. ඔන්න එදින උදේම අවුරුදු 6කින් පස්සේ බෝසතාණන් වහන්සේ නේරංජනා ගඟ අසල වූ අජපල් නුගරුක මුල වාඩි වී. නේරංජනා ගඟ ළඟ තියෙනවා අජපල් කියලා නුගරුකක්. අන්න ඒ නුගරුක මුල වාඩි වෙලා භාවනාවේ යෙදුණා. ඔන්න සුජාතා සිටු දියණිය විසින් දෙවියන් විදසා පවත්වනු ලබන කිරිපිඩු දාණයද යෙදී තිබුණේ එදිනට. ඔන්න සුජාතා කියලා සිටු දියණියක් හිටියා. ඒ සිටු දියණිය දෙවියන් විදසා කිරිපිඩු දාණයක් දෙන්න ලෑස්ති කරනවා. ඔන්නේ දාණය ලැබිලා තිබුණේ එදා දවසට. සිටු දියණිය කිරිපිඩි සූදානම් කරගෙන අජපල් නුගරුක මුලට පැමිණියා. දැන් සුජාතා සිටු දියණිය දෙවියන් විදසා දෙන කිරිපිඩු දාණය ලෑස්ති කරගෙන අජපල් නුගරුක මුලට පැමිණියා. දැන් මේ අජපල් නුගරුක මුලේ තමයි අපේ බෝසතාණන් වහන්සේ භාවනා යෝගීව වැඩ සිටින්නේ. ඔන්න ඊට පස්සේ එදා කිරිපිඩි පිළිගැන්වුවේ බෝසතාණන් වහන්සේට. දැන් ඔන්න එදා සුජාතා සිටු දියණිය කිරිපිඩි පිළිගන්නන්නේ අපේ බෝසතාණන් වහන්සේට. කිරිපිඩිද රැගෙන අසල පිහිටි නේරංජනා ගඟ ළඟට ගිය බෝසතාණන් වහන්සේ. ඔන්න ඒ කිරිපිඩි දාණයත් එක්ක ළඟ තියෙන නේරංජනා ගඟ මුලට ගියපු බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ ගඟෙන් දියනා. ඔන්න ගඟෙන් දියනාලා කිරිපිඩුද වළඳා එම රන්තලිය ගඟෙහි පා කර ඇවිවා. ඔන්න කිරිපිඩු වළඳලා එම රන්තලිය ගඟේ පා කරලා යවුවා. ඔන්න ඊට පස්සේ අසල වනරොදෙහි ළඟ තියෙන වනරොදෙහි මදක් විවේකීව ගත කළ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේ බලා වැඩම කරා. කියන්නේ ඊට පස්සේ බෝධි මූලය බලා වැඩම කරලා සොත්තිය බමුණාගෙන් ලැබුණු කුසතන අටමිට අතුරා බෝධි මූලයේ අසුනක් පිළියෙල කරගත්තා. සොත්තිය බමුණාගෙන් ලැබුණු කුසතන අටමිට අතුරලා ඇසතු බෝරුක මුල අසුනක් පිළියෙල කරගන්නවා. කවුද? මේ බෝසතාණන් වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ බුදු බව ලබා මිස මම නැවත නොනගටිමි යන බුදු බව ලබා මිස නැවත නොනැගිටිමි යන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව අසතු බෝරුක මුල භාවනා යෝගීව වැඩ සිටියා. ඔන්න වෙසක් සඳහසේ බැබලෙමින් තිබුණා. වෙසක් පොය දවසක් ගැන මේ කියන්නේ. ඔන්න වෙසක් සඳහසේ බැබලෙමින් තිබුණලු. රාත්‍රිය මුළුල්ලේම භාවනාවේ යෙදුණු බෝසතාණන් වහන්සේ ඒ වෙසක් පෝදා අලුයම් කාලයේදී සියලු කෙලෙස් නසා ලෞතුරු බුදු බවට පත් වුණා. ඔන්න අපේ බෝසතාණන් වහන්සේ වෙසක් පොය දවසක ඇසතු බෝරුක මුල අලුයම් කාලයේදී සියලු කෙලෙසුන් නසා බුදු බවට පත් වුණා. දැන් මගේ සුටි පැටව ටිකට මේ කතාව තේරුණාද? මේකේ නම් කරුණු ගොඩක් තියෙනවා අනිත් පාඩම් වලට වැඩිය. ඔන්න අනෝමාගන්තරෙන් ඈතර වෙච්චි අපේ පැවිදි වෙච්ච බෝසතාණන් වහන්සේ ළඟ තියෙනවා අනුපිය අඹ වනය. ඔය අඹ වනයේ ටික කාලයක් ඉඳලා ඉවරලා වැඩම කරනවා රජගහ නුවරට. ඔන්න රජගහ නුවරට වැඩියට පස්සේ රජගහ නුවර ගෙයින් ගෙට පෙඩිසිඟා වඩිනවා. ඒ පිඩුසිඟා වඩිනකොට දැන් රටවැසියෝ කතා වෙනවා මෙච්චර ලස්සන කෙනෙක් පිඩුසිඟා වඩිනවනේ කියලා. ඔන්න රජගහනුවර රජතුමා වෙන්නේ බිම්බිසාර රජතුමා. ඔන්න මේ පණිවිඩේ ඊට පස්සේ බිම්බිසාර රජතුමාටත් යනවා. ඔන්න බිම්බිසාර රජතුමා ඊට පස්සේ මිනිස්සු දාලා හොයනවා කවුද මේ කියලා. ඔන්න ඊට පස්සේ බිම්බිසාර රජතුමාට දැනගන්න ලැබෙනවා මේ තමාගේ නොදුටු මිතුරෙක් වෙච්චි සිදුහත් කුමාරයා තමයි කියලා. ඊට පස්සේ ඔන්න බිම්බිසාර රජතුමා සිදුහත් කුමාරයාගේ එහෙම නැත්නම් අපේ බෝසතාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා මමත් එක්ක එකට රාජ්‍ය පාලනය කරමු කියලා. එනකොට අපේ බෝසතාණන් වහන්සේ කියනවා මට රජ සැපතෙන් පළක් නැහැ. මම නිවන හොයාගෙන යනවා කියලා. තේරුණාද? ඔන්න ඊට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ රජගහ නුවරින් යනවා
විශාලා මහනුවරේ ඉන්නවා ආලාර කාලාම කියලා තවුසෙක් සහ උද්දකරාම පුත්ත කියලා තවුසෙක්. මේ තවුස දෙන්නගෙම අපේ බෝසතාණන් වහන්සේ ඒ තවුසන් ගාව තිබ්බ දැනුම ලබාගෙන ඊට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ එබ නික්මෙනවා උරුවෙල් දනව්වට ගිහිල්ලා උරුවෙල් දනව්වේ තියෙනවා උරුවෙල් දනව්වේදී අපේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරනවා. ඒ කියන්නේ ආහාර ගන්න එක අඩු කරලා ඉවර වෙලා දුෂ්කර ක්‍රියාවෙන් නිවන හොයනවා. ඊට පස්සේ ඔන්න ඔය කාලය ඇතුළත අපේ බෝසතාණන් වහන්සේට උදව් කරන්නේ කොණ්ඩඤ්ඤ වප්පපත්තිය මහානාමාසජි කියන පස්වග මහණුන් පස් දෙනා. ඒ මහණුන් පස් දෙනා ඊට පස්සේ ඔන්න අපේ බෝසතාණන් වහන්සේට තේරෙනවා ශරීරයට වැඩියෙන් දුක් දුන්නා කියලා නිවන අවබෝධ කරගන්න බෑ කියලා. ඔන්න ඊට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ මැදුම් පිළිවෙතට එනවා. ඒ කියන්නේ ටිකෙන් ටික ආහාර අනුභව කරන්න පටන් ගන්නවා. ඔන්න ඊට පස්සේ මේ අපේ පස්වග මහණුන් පස් දෙනාම අපේ බෝසතාණන් වහන්සේ අතහැර දාලා යනවා. ඔන්න ඔහොම ඉඳලා බෝසතාණන් වහන්සේ දැන් පැවිදි වෙලා වසර 6ක් ගත වෙනවා. ඒ ගත වුණාට පස්සේ නේරංජනා ගඟ අසබඩ තියෙන අජපල් නුගරුකට වෙලා බෝසතාණන් වහන්සේ භාවනා යෝගීව වැඩ සිටිනවා. ඔන්න ඒ වෙලාවේ සුජාතා සිටු දියණියගේ කිරිපිඩු දාණය පිළිඅරගෙන අපේ බෝසතාණන් වහන්සේ ඒ රන් තලිය ජලයේ අනෝමාගන්තෙට කියන්නේ නිරංජනා ගඟේ පාකර හරිනවා. ඔන්න ඊට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ සොත්තිය බමුණ දීපු කුසතන මිට අරගෙන ගිහිල්ලා ඇසතු බෝරුක මුල ආසනයක් හදාගෙන අපේ බෝසතාණන් වහන්සේ හිතනවා දහම බුදු බව ලබා මිස මෙතනින් නොනැගටිමි කියලා. ඔන්න ඊට පස්සේ එන්නේ වෙසක් පොහොය දවසක්. මේ වෙසක් පොහොය දවසේ අලුයම වෙද්දී අපේ බෝසතාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසලා මහා බුද්ධත්වයට පත් වෙනවා. එතනින් එහාට තමයි අපි අපේ බුදුහාමුදුරුවෝ ගැන හඳුන්වන්නේ. දැන් පුතාලට තේරුණා නේද මේ කතාව? මං කියලා දීපු විදිහ කරුණු ටිකක් වැඩි. හැබැයි අපි මේ සේරම මතකේ තියාගන්න ඕනේ. තේරුණාද? ඔන්න එතකොට අපේ බෝසතාණන් වහන්සේ ඉපදුනේ වෙසක් පොහොය දවසක, බුදුනෙත් වෙසක් පොහොය දවසක. දැන් මේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන් නේද? ඕන්න පළවෙනි ප්‍රශ්නේ තියෙනවා බෝසතාණන් වහන්සේට කිරිපිඩු පිළිගැන්වුවේ කවුරුක විසින්ද? කවුද? සුජාතා සිටු දියණිය විසින්. දෙවෙනි එක පස්වග තවුසන් බෝසතාණන් වහන්සේ හැර ගියේ ඇයි? ඇයි හැර ගියේ? පස්වග තවුසන් බෝසතාණන් වහන්සේව හැර ගියේ දුෂ්කර ක්‍රියාවේ කරලා බෝසතාණන් වහන්සේ ආය මැදුම් පිළිවෙතට ආවනේ. ඒ කියන්නේ ටික ටික ආහාර අනුභව කිරීමට පාවා. ඔන්න ඊට පස්සේ තමයි අපේ පස්වග මහණුන් බෝසතාණන් වහන්සේව හැර යන්නේ. මෙව පාඩමේ දැක්කෙන බුද්ධ පින්තූරේ බලාගෙන ඔබේ අභ්‍යාස පොතේ බුද්ධ පින්තූරයක් අඳින්න. මේ ක්‍රියාකාරකම් ටික සේරම